දවසක් මම ඔෆිස් එකේ වැඩ වගේ කරේ තමයි එයා ආවේ. మళ్ళీ చుట్టేస్తాంది తుంటరి చూపు ఊరికే ఉండదు కాసేపు. එයාව දැක ගමන් නොදැනුවත්වම ෆොටෝ දෙක තුනක්ම ගහගත්තා. එදාද මම හිතාගත්තේ මෙයාව කොහොම හරි සෙට් කරගන්නවා කියලා. ඊට පස්සේ මං ආදරෙන් ඒ නංගිට පොතක් ගිහින් දුන්නා. හීනකින්වත් හිතුවේ නැති විදියට ඇය මට පිටුපා යන්න ගියා. ඒත් මං වැඩේ අතෑරියේ නෑ. ළඟ තිබ්බ ගිටාරයක් කරන් මං රොමැන්ටික් සෝංග් එකක් ගැහුවා. ඇත්තවත් බැලුවේ නෑ. ගිරියටින් කෑ ගාලත් හරි ගියේ නෑ. දවසක් ඈ යන මාර්ගේ මං අවහිර කරා. හින්දි ෆිල්ම් එකක කොටසක් වගේ. මගේ උගුරු සාර්ථක එයා මන් දිහා බැලුවා. ටික වෙලාවක් මං එයා දිහා බලන් ඉද්දි එයා මන් දිහා බලලා අතුවක් ගැහුවා. මට පට්ට චූ. හැක් ගැවුවා කියන්නේ ඉතින් දැන් කෙල්ල දැලේ වැටිලා ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්න ආදරෙන් කවා ගත්ත පොත් කියෙව්වා. හරි ආදරෙන් ඉද්දි එක දවසක් අනේ බබා අත දෙන්නකෝ. මම ඔෆිස් එකේ වැඩක් කරන්නේ. ඒ පස්සේ කරන්න. ඔයා පොත් කියනෝනේ මේක අරන් කියවන්න. මොන පොත්ද මෙයා පප්පා මෙහෙට ආව සෙට් කරගන්න කියලා. මම්ම ඇදගෙන නාලා නේද? මේ වගේ නිදහස් නිස්කලංක තැනක ඉඳන් රස කොෆි එකක් බොන ගමන් පොතක් කියවද්දි නිදහස් මනසට කවිසිතුවිලි පහළ වෙන්නේ නැත්තේ කාටද අනේ? ඉතින් මේ ලස්සන නිදහස් තැන Books and Bean හරියටම තියෙන කිරිබත්ගොඩ කැන්ඩස් බිල්ඩින් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මෙතන ඔයාලට තෝරගන්න කොෆි, ටී, කෝල්ඩ් බෙවරේජ් ඒ වගේම ඕඩර් කරගන්න කේක්, තව කන්න බොන්න දේවල් ගොඩක් තියෙනවා. මෙතන ඔයාලට බර්ත්ඩේ වගේ ෆන්ක්ෂන්ස් වලට බුක් කරගන්නත් පුළුවන්. ඒ වගේම කම්පැනි මීටින් එකක් ඩිස්කෂන් එකක් ගන්නත් නියම තැන. තනියම නැත්තම් යාළුවොත් එක්ක ඇවිල්ලා පොතක් පතක් නිවිසනසිලි කියවන්න. හරිම නිදහස් තැන. ඉතින් මේ වගේ නිදහස් තැනක් කිරිබත්ගොඩ කැලණිය අවට තියෙද්දි වෙන කොහෙවත් යන්න මොකටද? එහෙනම් ඔයත් මේ නිදහස විඳින්න Books and Beans එන්න. මේ Honey Bunny Vlogs